යන්නේ අපි ඊශ්‍රායල් යන්න කියලා තමයි මේ. අපි කොහොමද ඊශ්‍රායල් යන්න සම්බන්ධ වෙන්නේ? ඊශ්‍රායලයේ සවන ඒජන්සි මාර්ගයෙන් ගොඩක්ම අනිත් ඒජන්සිත් එක්ක බලනකොට ගොඩක්ම ඉක්මනට අපට වැඩේ සෙට් කරලා දුන්නා. ඇත්තටම සතුටුයි ඉතින්. ඊශ්‍රායලයේ යනකොට සවන ආයතනය ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ? මුදල් සුරක්ෂිතතාවය ඔයාගේ උඩට ඔයගොල්ලෝගේ රැකියා සුරක්ෂිතභාවය ගැන මොනවද? මුදල් ගැන නම් කිසිම ගැටලුවක් නැහැ. හෙව්වේ කරෙත් නැහැ ලොකුවට. අන්තිම මොහොතේම තමයි ඔක්කොම ටික සල්ලි ටිකක් දුන්නේ. වීසාවිල් ඔක්කොම කරාට පස්සේ තමයි ගොඩක් සහයෝගය දුන්නේ. වැඩ කටයුතු කරගන්න ලෝන් ගන්න කට්ටියට ලෝන් ගන්න සියලුම කය වැඩ කටයුතු වල ගොඩම සහයෝගය ලබා දුන්නා. එතකොට ඉදිරියේදී ඊශ්‍රායලයේ බලා සමන ආයතනයේ යන්න ඉන්නවනම් නැත්නම් ඊශ්‍රායල් සේනය සබෑ කරගන්න කවුරු හරි හිටිනවනම් මොනවද ඔයාට ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ? මොකද්ද පරිවිඩි? කියන්න තියෙන ඉතින් බය නැතුව සම්බන්ධ වෙන්න. එක සබ්ජෙක්ට් එකකින් යන්න බැරිනොත් මොකකින් හරි දාලා හරි ටෙස්ට් එකක් පෙන්නලා හැකියාව තියෙනවා නම් ඒ හැකියාවට මොනම මාර්ගයකින් හරි කොහොම හරි යවලා දෙයි අනිවාර්යයෙන්. නීති අනුකූලව හතරකියාවකට යන්නේ ගැන මොකක්ද ඔයාට අද දැනෙන්නේ? මොනවගේ හැඟීමක්ද තියෙන්නේ? බයක් වෙන්න දෙයක් නැහැ. ඉතින් කිසිම ගැටලුවක් නැතුව එහෙ ගිහිල්ලා බයින් දැන් අපට කියලා දුන්නා එතෙන්ට ගිහිල්ලා බහැලා ඒ අපේ ඒගොල්ලොන්ගේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙන හැටි සියලුම එතෙන්ට ගිහිල්ලා මෙහෙ ඉඳන් අපට හිතා ගන්න පුළුවන් දැන් එහෙ බහින්නේ කොහොමද කියලා. ඒ සියලුම දේවල් හොඳටම කියලා දුන්නා. දැන් ඉතින් බය නැතුව එහෙ ගිහිල්ලා බහැලා වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි. මම ඔයාලට ඔයාගේ අනාගත සිහින සැබෑ කරගන්න කියලා සුබපතමි. ප්‍රස්තුත